අන්තර්ජාලයේ සංසරණය වෙන නිවුස් එකක් ගැන බොහෝම කලබල වෙලා තියෙනවා මෙහි ඉන්න කෙයාගිවර්ස්ලා ඒ වගේම මෙහි ඉන්න ස්කිල් වර්කර්ස්ලා ගණනාවක්. මට කෝල්ස් ගණනාවක් ආවා. අදත් ආවා, ඊයේත් ආවා. මම හොයලා බැලුවා මොකද්ද මේ කියලා. මොකද ඒක ආපු සෝස් එකක් හරියට හොයාගන්න නෑ. නමුත් මේක පළ වෙලා තියෙනවා FB එකේ ඒ වගේම ලංකාවේ නිවුස් සයිට් එකක මේක පළ වෙලා තියෙනවා. හරි? නමුත් ඒක හොයාගන්න නැති වුණත් දුමක් නගින්නේ නෑනේ. ගින්නක් නැතුව. හරි? ගින්න තිබිලා තමයි මේ දුම එන්නේ. හරි? ඒ නිසා මේකේ යට මොකක් හරි යට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් එහෙම නැත්නම් කාගේ හරි අනුදැනුම ඇතුව තමයි මේක ලියවිලා තියෙන්නේ. මෙහි කෙනෙක් වෙන්න ඕන. මොකද මම කියවලා බැලුවාම ඒ ලියලා තියෙන පැටර්න් එක එංගලන්තේ නිවුස් පැටර්න් එකක් තමයි. ඒ ලියලා තියෙන විදිහ. ඉතින් මේකට අනුව රයිට් මේකේ තියෙන්නේ ලංකාවේ අය ගැන මේක සඳහන් වෙන්නේ. මේ ලංකාවේ සයිට් එකේ දාන්නේ ලංකාවේ Facebook එකේ දාපු එකක් මේක. ලංකාවේ කෙනෙක් දාපු එකක්. එතකොට ලංකාවේ 4900ක් කෙයා වර්කර්ස්ලා මෙහෙට ඇවිල්ලා ඉන්න 4900ක් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ හදාගත්ත ක්වොලිෆිකේෂන්ස් වලින් හදාගත්ත සුසුකම් වලින් හදාගත්ත සහතික වලින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක දැනගෙන තියෙනවා. දැන් ඒගොල්ලෝ ඒකට ඉන්ක්වයරියක් කරන්න යනවා. ඒකෙත් වෙන්නේ දැන් මේක තමයි ඒගොල්ලන්ට එක කරන්න තියෙන හරිම වෙලාව කරනවා නම්. හරි? ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ හරි වෙලාව. මොකද අර අවුරුදු 3කට ආපු ඉස්සෙල්ලා ආපු ඒගොල්ලන්ගේ කොස් ඉවර වෙන්නේ මේ අවස්ථාවේ. ඉතින් කොස් ඉවර වෙච්ච ඒගොල්ලෝ ගණනාවක් මට කතා කරලා තියෙනවා. දැන් මේ කොස් එක අවුරුදු 3 කොස් එක ඉවරලා තියෙනවා. ඒ කියන්නේ කොස් එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ දැන් පීරියඩ් එක වීසා එක ඉවර වෙනවා. වීසාත් ඉවරයි. ඒකට මොකද කරන්න කියලා. ඉතින් එතකොට තියෙනවා දවස් 60ක් තමන්ට ස්විච් වෙන්න පුළුවන්. වෙන රස්සාවක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් මෙහි යන්න ඕනේ. ওই දෙකෙන් එකක් තමයි ඒ ඊමේල් එක එන ඉමිග්‍රේෂන් එකේ එන ඊමේල් එකෙන් උන්ට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් පැත්තකට තියමු. දැන් මේ ගැන කියමු. මේ 4900 ගැන ඉන්ක්වයරි එකක් දැන් ඇති වෙන්න යනවා. ඉන්ක්වයරි එකක් පටන් ගන්න යනවා කියලා මේක සඳහන් වෙන්නේ. මොකද ඉමිග්‍රේෂන් එකෙන් දැනගෙන තියෙනවා මෙහෙට ආපු අයගෙන් බර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන සල්ලි ගෙවල කියලා ඒජන්ස්ලට. මොකද ඒක වැරදිනේ. ඒජන්ස්ලා සල්ලි ගන්නවා තමයි. ඒජන්ස්ලා සම්පූර්ණ වැරදි විදියට ඒක කරනවා. පාවිච්චි කරලා තියෙනවා රස්සාවල් කොස් දීලා තියෙන සල්ලි වලට. ඉතින් ඒක වැරදි කාරණා. එහෙම කරපු ඒජන්ස්ලා 150ක් විතර මෙහි ඉන්නවා කියලා මෙහි ලංකාවේ ඉන්නවා කියන එක දත්ත අනුව තේරුම් ගන්න තියෙනවා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඒගොල්ලෝ ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න යනවා කියලායි මේ නිවුස් එකේ සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තියෙනවා ඒක තවත් එකක්. රයිට්? ශ්‍රී ලංකන්ස්ලා ගැන තමයි මෙතන මේ සඳහන් වෙන්නේ පැහැදිලිවම. fake national vocational qualification certificates. හරි? ඒ කියන්නේ NVQ certificates හදලා ඇවිල්ලා කියලා ඒගොල්ලෝ. එහෙම නැත්නම් fabricated English language test results. English language එකත් ඒවත් හදපු ඒවා කියලා. Invented curriculum vitae CVs හදලා තියෙන එක. තමන්ගේ සුසුකම් හදන්නේ CV එක. CV බොරු කියලා මේගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා. fraudulent training records from Sri Lankan institutions. ඒ කියන්නේ ශ්‍රී ලංකන් institutions, ඒ කියන්නේ hospitals, care homes, ඒවා මොන හරි elderly homes වලින් බොරු සහතික දීලා තියෙනවා මේගොල්ලන්ට. මේගොල්ලන්ගේ මේ සුසුකම් තියෙනවා, මේගොල්ලන්ගේ experience තියෙනවා කියලා. ඉතින් ඒවා දැන් immigration එකේ අඳුනගෙන තියෙනවා. ඉතින් අඳුනගෙන තියෙනවා කියන එකෙන් අපිට බය වෙන්න තියෙන්නේ මේ කොස් එක ඉවර වෙන ඒගොල්ලෝ ආපහු ඇප්ලයි කරනකොට ඒකට මූණ පාන්න වෙන කාරණය නිසා. මොකද දැන් ඔය මේකේ ප්‍රධානම හේතුව තමයි මේක බලපාන්න මේ රටේ කෙයා සෙක්ට් එකට මේ ක්වොලිෆිකේෂන්ස් නැති ඒගොල්ලෝ සුසුකම් නැති ඒගොල්ලෝ ඇවිල්ලා වෙච්ච වින්නැහිය. මොකද ඒගොල්ලන්ට එනකන් දන්නේ නැහැ සමහර ආයතන වලින් ඔය ඒජන්ස්ලා ලෑස්ති කරලා එවන අය එනකන් දන්නේ නැහැ ඒගොල්ලෝ කෙයා ගිව කරපු ඒගොල්ලෝ නෙමෙයි මේ ඉන්නේ කියලා. ඒගොල්ලෝ වෙන වෙන රැකියාව කරපුවා. බොහෝ දුරට වෙන රැකියාවල නිරත වෙච්ච අය තමයි මෙහි වැඩි දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ ඒකට. ඉතින් ආවහම තමයි දන්නේ මේගොල්ලන්ට මේ වැඩේ දන්නේ නැහැ. මේක කරගන්න බෑ. සමහරුන්ට ඉංග්‍රීසියෙන් ඒ වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා. සමහරුන්ට ෆිසිකලි අර ලෙඩාට තියෙන පහසුකම් මේ සලස්සන්න බැරි වෙනවා. ඒ ඔය කාරණා නිසා මේ ආයතන අමාරු වැටලා තමයි මේක විශේෂයෙන් මෙහෙම වෙලා තියෙන්නේ. දැන් ඔතෙන්දී තව එකක් වෙනවා. දැන් මෙන්න මෙහෙම. බොහෝ දෙනෙක් ඇත්තටම බොහෝ දෙනෙක් කිව්වත් හරි එකට මෙහෙට ඇවිල්ලා තියෙනවා
බොරු කොස් වලින්. ඒ කියන්නේ කොස් එක ඉෂුව කරලා තියෙනවා කම්පැනියක් ඒ වෙලාවේ ස්පොන්සර් ලයිසන් කරන ඉමිග්‍රේෂන් එකෙන් කොස් එකක් ඉෂුව කරලා තියෙනවා. සල්ලි අරගෙන කොස් එක ඉෂුව කළා. කොස් එක ඉෂුව කළා වීසාත් හම්බෙලා එංගලන්තයට ආවට පස්සේ තමයි දැනගන්නේ එහෙම ආයතනයකුත් නැහැ, එහෙම රස්සාවකුත් නැහැ කියලා. එහෙම වෙච්ච අය ගණනාවක් ඉන්නවා. ඇවිල්ලා ෆෝන් කරලා බැලුවාම එහෙම ආයතනය ආය අර සම්බන්ධ කරපු මිනිහා ෆෝන් එක ගන්නෙත් නෑ. ආයතනයේ ෆෝන් එකකුත් නෑ. සමහරු ඒ ආයතනයේ තින්න තැනට ගිහිල්ලා ඇඩ්‍රස් එක හොයාගෙන ගිහලා බැලුවාම නිකන් එතන පොඩි කඩයක් පොඩි දෙයක් විතරයි තියෙන්නේ. අරගෙන කෑ හෝම් එක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔය වගේ ආයතන ගණනාවක් මේ ලංකාවේ අයට වංචා කරලා තියෙනවා සල්ලි අරගෙන. ඉතින් එහෙම අමාරු වෙටිච්ච ඒගොල්ලෝ යනකොට සමහරු ගිහිල්ලා තියෙනවා පවුල් පිටින් ආපහු ගිහිල්ලා තියෙනවා. මට ලංකාවට ගිහිල්ලා කතා කරලා තියෙනවා දැන් මොකද කරන්නේ? ඉන්න මන්ද මේ සල්ලි ගන්නේ කොහොමද? කෝටි ගණන් ගෙව්වා, ගෙවල් විකුණුවා, මෙහෙම කරා, අරවා කරා, ලෝන් ගත්තා, අරයාගෙන් බඩු ගත්තා. ඔක්කොම කරපු දේවල් වලට Tamanට ප්‍රතිලාභයක් නැති තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම කයා දැන් ඒගොල්ලන් යනකොට සමහරව පොලිසියට දැනුම් දීලා ගිහිල්ලා තියෙනවා. ඉමිග්‍රේෂන් රේ හිඳලා දන්වලා තියෙනවා. ඉතින් ඔය කාරණා නිසා ඉමිග්‍රේෂන් එකක් දන්නවා, පොලිසියක් දන්නවා මේ බොරු ආයතන තියෙනවා එහෙම කරන්න. එහෙම බොරු ආයතන 470ක් අඳුනගෙන ඉමිග්‍රේෂන් එකෙන් ඒගොල්ලන්ගේ ලයිසන් එක, ස්පොන්සර් ලයිසන් එක කැන්සල් කරලා තියෙනවා 470. ඒ ගණනාවකම Tamanට ඊළඟ රස්සාව දෙන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. ඉවරයි. එක ආයතනයක විතරක් 11 දෙනෙක් එහෙම වෙලා කියලා මට ඒ ගෲප් එක කතා කරලා කිව්වා මොකද අපි කරන්න කියලා. 11 දිනෙකටම රස්සාව ඉවරයි. يعني කොස් එක අවුරුදු 3ක් දෙනවා නම් අවුරුදු 2, අවුරුදු 3 එහෙම 5 දීලා තියෙනක් ඉන්නවනේ. 5 දීලා වාසනාවක්. නමුත් ඒ උනත් ඒ 5 යනකොට අර කම්පැනි වහලා දැම්මොත් ඒගොල්ලන්ට රස්සාව නැති වෙනවා. ඒතර වෙන රස්සාව හොයාගන්නම වෙනවා. ඉතින් ඔය කාරණේ හරිම බරපතල කාරණයක් මේ රටට. ඒ විදිහට බැලුවාම එන අයට තියෙන බරපතලකම කොච්චරද කියන්නේ ඒගොල්ලෝ අසරණ වෙන තත්ත්වේ ලංකාවේ ඒගොල්ලෝ මොන විදිහෙන් හරි ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නෝනේ මෙහෙ. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම රස්සාවක් තියෙන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ, ළමයි එක්ක ඇවිල්ලා තියෙනවා, ගෙවල් කුලී ගෙවන්න ඕනේ, කන්න බොන්න ඕනේ, දුම් බැලඳුම් ඒ ඔක්කොම බැලුවාම රස්සාවක් නැතුව මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සමහරු ලංකාවෙන් සල්ලි ගෙනගෙන මෙහි ඉන්නවා කියලා කියනවා. හරි. එහෙම. නමුත් දැන් ඔය ඒගොල්ලෝ කෙයා හෝම්ස් පත්වෙච්ච තත්ත්වයන් පිළිබඳව මම දෙක තුනක් උදාහරණ කියන්න. මෙන්න මෙහෙම. එකක් ලංකාවෙන් ආපු කෙයාගේව කෙනෙක් යාට එක්ස්පීරියන්ස් එච්චර නැතුව ලෙඩාට කෑම කවන්න ගියා. ඒ කවාගෙන යන රේට් එක කාගෙන යවන්නේ නැති. අර යෝගට් කවනවා වගේ අර අවුරුදු උත්සවයේ එහෙම කරාත් දන්නෙත් නැහැ. ලෙඩාට කෑම හිර වෙලා ලෙඩා හුස්ම ගන්න බැරි වුණාම මෙයා අර CPR එක දෙන්න ගිහිල්ලා ලෙඩා හිර වෙලා මැරුණා. එකක් මේ හොඳටම දන්න එකක් මම. තව එකක් ලෙඩෙක්ව අරන් ඇවිල්ලා ලෙඩාව තියලා පුටුවේ වීල් චෙයාර් එකේ තියලා තව මොකද්ද වැඩක් කරන්න ගියා. ඒ වෙලාවේ ලෙඩා බිමට වැටෙන වීල් චෙයාර් පැටලා නල්ල පැවිලා ඔළුව පැවිලා. ඉතින් ලෙඩා එතන මරණයටපත් වුණේ නැහැ කොහොම හරි එහෙම. තවත් මොකද්ද බේත් කතාවකුත් තියෙනවා එහෙම. ඒ කියන්නේ එක එක්කෙනාගේ කතාවල් තියෙනවා එක කෙයා හෝම්ස් වල වෙච්ච වැරදි. ඒ වගේ ඉතින් ඒ කෙයා හෝම්ස් වලට එහෙම වෙනකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේක ඉමිග්‍රේෂන් දන්නවනේ මේ ඇවිල්ලා ඉන්නේ සුසුකම් තියන අය නෙමෙයි කියලා. ඉතින් මෙතෙන්දී අපිට දැන් ඇත්තටම මේ කතාවේ හැටියට ලංකාවේ ආණ්ඩුවටත් ශ්‍රී ලංකා ආණ්ඩුවටත් මෙතන තියෙනවා ඇඟිල්ල දික් කිරිල්ලක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට. දැන් ආණ්ඩුවට නෙමෙයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලේ ඒගොල්ලෝ ආයතන يعني විදේශ සේවා නියුක්ති ආයතනයේ ඒ වගේම ඉමිග්‍රේෂන් එක ඇස්පියාගෙන හිටියා කියලා. මේ සුදුසුකම් නැති ඒගොල්ලෝ මේ රටට එන්න මේ රටට හරි වෙන රටකට හරි අනේක බලක්වන්න නැතිව ඇස්පියාගෙන හිටියා කියන එකට ඇඟිල්ල දික් වෙනවා. ඒ කියලා සීනියර් මේ ඔෆිෂියල්ස්ටත් ඒගොල්ලන් ඇඟිල්ල දික් කරනවා කියලා මේ ආණ්ඩුවෙන් ඒ ආණ්ඩුවට හරි හිටපු ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ හොයාගෙන ඒක බිම්සිල්ලක් වෙන්නත් පුළුවන්. සමහර විට ඒගොල්ලෝ හොයාගත්තාම ඒගොල්ලන් නම් ගම් මෙහෙම හොයාගත්තාම ඒගොල්ලන්ටත් ඒගොල්ලෝ ප්‍රශ්න ඇති කරන්න ඉඩ තියෙනවා. හරි. එන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. මේ තදම කරගෙන යන වෙලාවක් මේක. මේ නිවුස් එක ආපු තැනක් කොහේ හරි තියෙනවා. මට හොයාගන්න බැරි වුණාට හරියටම රජය හා සම්බන්ධ. මොකද මේක ලියවිලා තියෙන්නේ හරියට කරුණු කාරණා හරියටම. ඒ නිසා මේක නිකන් ආවට ගියාට නෑ මේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න බැරි එකක් මේවා වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දි සඳහන් කරනවා මෙන්න මේවා තමයි වෙන්න පුළුවන් දේවල් කියලා. Immediate visa cancellation.
ඒ කියන්නේ ක්ෂණිකවම Tamanට තියෙන වීසා එක කැන්සල් කරනවා. කර්ටල් කරලා Tamanට යන්න කියනවා. Removal from the United Kingdom. එංගලන්තයෙන් මෙහෙම අරගෙන ලංකාවට යවන්න ෆ්ලයිට් එකට දාලා ලංකාවට යවන්න පුළුවන්. හරි? Deportation of dependent family members. ඒ කියන්නේ Taman එක්ක ආපු දරුවෝ ඒගොල්ලෝ කිසි අනුකම්පාවක් සහගත නැතුව ඒගොල්ලන් යවන්න පුළුවන්. හරි? Referral for criminal investigations. ඒ කියන්නේ investigations වලට criminal මම ඔක් කලින් සඳහන් කරා. කියන්නේ මෙහෙ ඉන්නේ ඒගොල්ලෝ වැරදි සහගත දෙයක් කරලා තියෙනවා නම් එහෙම investigations යනවා criminal level එකෙන්. criminal level එකේ ගියොත් එහෙම ආයේ ඒක charge කරත් සමහරවිට charge කරලා warn කරත් ඒවා ඉතින් ILR එකට කවදා හරි බලපානවා ඉන්නත් හම්බ වෙන්නේ. දැන් මේ තත්ත්වයටදී කොහොමත් එහෙම හම්බ වෙන්නේ නැහැ. මේක වෙනම investigation එකක් වෙනම fake documents අරගෙන ඇවිල්ලා තමන්ගේ සුදුසුකම් නැති ඒවා ඉදිරිපත් කළා මේ රටේ කියාසෙක්ට් එක අමාරුවට දැම්ම කියන පදනමක් තමයි ඒක වෙන්නේ. මං කියන්නේ එහෙම ලංකාවෙන් ආපු අය 100%ම එහෙම නෙමෙයි ආපු ගණනාවකුත් ඇති එහෙම. ආපු අය ඉන්නවා කියලාත් මම දන්නවා. මට කතා කරනකොටත් තේරෙනවා මොකටද ආවේ මොකකින්ද මන්ද කියන්නේ කොහොමද ආවේ කියලාවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. හරි? එහෙම මොකද ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවනේ එහෙම. ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා අසත්‍ය සහතික තමන්ගේ නොවන සහතික අරගෙන ආපු තමන්ට ඇති සුදුසුකම් මවාපාලා ආපු ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. මාස්ටර්ස් කරන්න ආපු ඒගොල්ලොත් ඉන්නවා. ඒ ඇවිල්ලා වෙන අයට කියලා තීසිස් ලියාගෙන පාස් වෙච්ච ඒගොල්ලොත් ඉන්නවා. එහෙම කරලා රස්ස ගත්ත එක දුන 100ට බර ගන්නට රස්ස ගන්නත් බෑ. මොකද අර තමන්ගේ ක්‍රමවේදයක් හරිය නැති නිසා, තමන් ඒකට හරියට පුහුණු වෙලා නැති නිසා, හරියට ඉංග්‍රීසි කතා කරලා නැති නිසා, හරියට ඒක ක්‍රියාපිළිවෙතට ඒක සිද්ධ කරපු නැති නිසා ඒගොල්ලන්ට අසාල් නැති වෙලා තියෙනවා. ඉතින් නමුත් ඒගොල්ලෝ ඉඳී නමුත් එහෙම තත්ත්වයක තමයි ඉන්නේ. ඉතින් මේක මේ අනුව බැලුවාම 4900ක් caregiversලා 4900ක් කියලා කියන්නේ ඒ applicants-ලා. ඒ කියන්නේ main applicant. ඒතර dependents-ලා husbands-ලා එක්ක ආවොත් හරි 4900යි. එතන 10000කට කිට්ටු වෙන්න. 9800ක් නේ. දූ දරුවෙක් ගත්තොත් 15000ක් 20000ක් විතර වෙනවා. හරිම අමාරු තත්ත්වයකට තමයි පත් වෙන්නේ මේ කාරණේ ඇත්තන. මේ කාරණේ ඇත්තනම් නමුත් මේක නිකම්ම ආපු කාරණයක් නම් නෙමෙයි. මොකද මට මේක හොයාගන්න බැරුණාට ආපු සෝස් එක මොකද්ද කියලා මේක පළ වෙලා තියෙනවා. මේ පිළිබඳව ලංකාවේ ලාංකික caregiver ඒ වගේම skill worker කණ්ඩායම් ඒ පිළිබඳව විමසිලිමත් වෙලා ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ කම්පාවටපත් වෙලා මෙහෙමයක් වෙනවද මොකද වෙන්නේ කියලා. මොකද home office probes 4900 ශ්‍රී ලංකන්ස් කියලා කියන්නේ. ඒතකොට ශ්‍රී ලංකන් 4900කට මේක බලපානවා කියලා තියෙනවා. ඇත්තට මෙතෙන් දෙයක් වෙනවා. දැන් මේගොල්ලන්ට මේවා මේ මාර්ග හදලා දුන්නා ඉන්නවනේ. ILR තියෙන ඒවා ඩිපෙන්ඩන්ස්ලා වේවා බ්‍රිටිෂ් වේවා ඒගොල්ලන් පිළිබඳත් ඉන්ක්වයරියක් යයි. මොකද මේවට මේගොල්ලන් අල්ලගත්තාම මේගොල්ලෝ කියනනේ අහවලු අපිට මේක කරේ කියලා. අපෙන් සල්ලි ගත්තේ අහවලු අහවල් කම්පැනිෙන් සල්ලි ගත්තේ 30000 ගත්තා 40000 මේක දන්නවනේ දැන් 40000 ගත්තා කියලා. 40000 කියන්නේ ලොකු ගාණක් නේ. කෝටි ගාණක් ලංකාවේ සල්ලි වලින් 400 වැඩි කරොත් මේ කෝටි 60 ලක්ෂයක් එක ඇප්ලිකන්ට් කෙනෙක්ගේ. ඉතින් ඒ වගේ ගණනාවක් අරගත්ත එහෙම ඉන්නවා කම්පැනිස් තියෙනවා එහෙම ගත්ත ඉන්ඩිවිජුවල්ස් ඉන්නවා බ්‍රිටිෂ් අය ඉන්නවා. ඒගොල්ලන් ගැන ඉන්ක්වයරියක් ඒ කියලා තමයි මේ කියන්නේ. මොකද ඒගොල්ලොත් ඉතින් ඒගොල්ලන්ව හොයලා බලයි. මම දන්නේ ඒක කොයිතරම් දුරට සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔය කවුරු මොකද එහෙම කළා ඒක සාර්ථක වෙලා තිබුණා නම් හරි. දැන් මේ අසාර්ථක තත්ත්වයක් නේ වෙලා තියෙන්නේ. රස්සාවල් නැහැ, ඒව නැහැ, පෑ නැහැ, ආමට පෑවලුත් නැහැ. ඉතින් එහෙම නිසා ඒකට මුණ පාන සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි වෙන දෙයක් තමයි මෙහෙම ඉන්න බැරි වෙච්ච ඒගොල්ලෝ සමහරු asylum apply කරනවා. ඉතින් ඒගොල්ලෝ asylum පිළිගනීද මේගොල්ලෝ? එහෙම Tamanට ඉන්න බැරි වෙච්ච එකට asylum apply කරාම එහෙම තත්ත්වයක් උදා වෙන්නේ නැහැ කියන එකයි මම දන්නේ immigration law එක හැටියට මට කියන්න පුළුවන්. මේ asylum ගැන හෙට ලොකු ප්‍රකාශයක් කරනවා මේ හෝම් සෙක්‍රටරි සබීනා මහමුද් හෙට කරනවා ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී. ඒක බලාගෙන ඉමු අපි දැන්. මොකද ඒක asylum පිළිබඳවම කරන ප්‍රකාශයක් ලොකු ප්‍රකාශයක්. ඒක ගැන අපි බලමු. හොඳයි. එහෙනම් පරිස්සමින් ඉන්න. නැවත හමු වෙමු. ස්තුතියි.